සුබ දවසක් කියවා යාළුවනේ. ඔන්න ඉතින් ටික දවසකට පස්සේ තමයි අද වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඉතින් ඔයාලට කොහොමද? හැමෝම හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. අද ඉතින් ටිකක් වෙනස් විදිහේ වැඩක් තමයි අපි කරන්න යන්නේ. දැන් මම වත්තරේ යන්න යන්නේ. අපි ගිහිල්ලා බලමු මොකක්ද අද අපි කරන්න යන වෙනස් වැඩේ කියලා. ඔන්න ඉතින් එළියට බහින්න හදනකොට මාච්චි අම්මත් ඉන්නවා ඉස්සරහටලා ඉඳගෙන බලමු මොකද කරන්න කියලා. නිකන් නම් ඉන්නේ මොකක් හරි වැඩන්නේ. මොකද කරන්නේ? මම මේ පොල් ටිකක් කපනවා. නිකන් නම් ඉන්නම බෑ නේද? ඔව්. ඉන්න බෑ ඉතින්. ඔය ඉතින් එයාගේ වැඩ. වත්තට යන්නේ නැත්නම් ගෙදර මොනවා හරි කරනවා මේ. කරන්න ඕනේ. ඉතින් තෙල් ටිකක් තෙල් හිඳින්න පොල් කපනවා. ඔව්. ඔය තමයි එයාගේ වැඩ. ඔව්. කොච්චර හරි මේ කරගෙන දෙනවා. තෙල් ටිකක් ඉන්න. කාටද අනේ ඉතින් ඔය හම්බ කරන්නේ ඔච්චර? මම කරන්න දෙන්නේ. කාටද අතර හම්බ කරන්නේ? හම්බ කරන්නේ ඉතින් ඔය ඉන්න දරුවෝ ඉන්නෝ නම් දරුවන්ට කොහොම හරි ඒගොල්ලෝ බලා ගන්න ඕනේ. මං යනවා වත්තට. ඔව්. දරුවට යනවා. ඔව්. මං යනවා එහෙනම් ඈ. මම මේක කපලා ඉවර කරගන්න ඕනේ. කපන්න එන. ගිහින් එන්න කාර්යය වත්තේ. මේ සැරේ නම් දෙලුම් ගහේ ගෙඩි ගොඩක් හැදිලා තියෙනවා. මල් ගොඩක් තියෙනවා. දැන් මේ ගැට තියෙනවා ගොඩක්. ඉතින් යාළුවනේ කොහොමද ඔයාලගේ පැතිවලට වැස්ස එහෙම තියෙනවද? අපිට නම් දැන් මාස 3ක් විතර වෙනවා පොඩි වැස්සක්වත් නැහැ. පුදුම අවුවක් තියෙන්නේ. වහිනකන් තමයි අපි බලන් ඉන්නේ. ඒ වුණාට අපිට වැස්ස නැහැ. දැන් ඉතින් ඔයාලා දන්නවනේ මම මේ කොහෙද ඉන්නේ කියලා. ඔන්න අපේ රටකජුවා ගාවට තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. මොඩ්ගොයිය වැඩ මං එයාව එක්කගෙන යන තමයි වත්තට ආවේ. මේකේ නම් ඉතින් ලොකුවට ඔයාලට පෙන්වන්න දෙයක් නැහැ නේ. මුල ඉඳලම කජුවා ගාවේ වීඩියෝ ඔක්කොම ඔයාලට අරගෙන ආවා. දැන් ඉතින් මේකේ අස්වැන්න ගන්නකම් තමයි බලන් ඉන්න තියෙන්නේ. දැන් ගස් එහෙම ලොකුවට හැදිලා තියෙනවා. පොඩි කාලේ එකපාරක් පස්ලම් කරා. ඊට පස්සේ දැන් ගස් ලොකු වෙලා ගස්වල උඩට එනකම් මල් පිපෙන කාලේ තමයි මේක. ඉතින් දැන් ආයෙම දෙපාරක් පස්ලම් කරන්න ඕනේ. දැන් ආයෙම මේවට පස්ලම් කරන්න තියෙනවා. දැන් නම් ගොඩක් ඉවරයි. තව පොඩ්ඩකට තමයි තියෙන්නේ. මොඩ්ගොයියා ඉතින් වැඩ. මොඩ්ගොයියා වැඩනේ. තව ගොඩක් තියනවද? මේ ලියද විතරද? දැන් මේ ඇතිලා තියෙන්නේ දැන්. ඔබ එන්නේ. දැන් ගොඩක් ලොකුයි ගස්. කජුවා ගාවේ නම් ඉතින් පෙන්වන්න දෙයක් නැහැ. අපි මුල ඉඳලා ඔක්කොම පෙන්නලානේ තියෙන්නේ. හැමදාම එකම ගේන කොටත් එපා වෙනවනේ. ඒ නිසා වීඩියෝ එකකින් පරක් මම ඔයාව එකයි යන්න ආවේ. තව ගොඩක් තියෙනවද? මේ ටික විතර තියෙන්නේ. අරලියක්වත් තියෙනවනේ. දැන් නම් පොළොව පෙන්නේ නැති තරමට ගස් ලොකු වෙලා තියෙන්නේ. තව ඉතින් කමත් මාසයක් විතර යනවනේ අස්වැන්න ගන්න අපිට. එතකන් ඉතින් ආයේ කජුවා ගාවේ වීඩියෝ අපි ගේන්නේ නැහැ. එතකොට ඔයාලටත් එපා වෙනවනේ හැමදාම එකම දකින්නකොට. දැන් මේ කජුවා ගාව ගැන මගේ YouTube එකේ ඉන්න යාළුවෝ නම් හැමදේම දන්නවා. හැදුවේ කොහොමද? වතුර හරවන ඒවා හැමදේම දන්නවා. ඉතින් ඒක නිසා අපි ආයේ කජුවා ගාවේ වීඩියෝ ගේන්නේ නැහැ ඔයාලට. කොමඩු පැලවෙලාද? තියෙනවා? ඒ වඩ නම් වතුර මදි වගේ නේද? වතුර පාරක් ගන්න. වේලිලා.
ඒක නම් උදුළු ගන්නත් වෙයි චුට්ටක්. මේ තියෙන්නේ අපි හදපු කොමුඩු පැල. ඒවත් දැන් ලොකු වෙලා තියෙන්නේ. දිගටම තියෙනවා. මෙන්න ඉන්නවා අපේ යාළුවා. එයි. මෙහෙ බලනවා. මේ හැමදාම එනවා පස්සෙන් වත්තට. මෙයාගේ නෝනා දැන් නෑ. එයා රෙස්ට් කරනවා ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නේ. එයි. දැන් මේ මල් ඔක්කොම හැලෙනව නේද? කොහොමද ඉතින් රටකජු හැදෙන්නේ? ඒ මලෙන් තමයි එන්නේ මේ රටකජු ඇටේ හැදෙන ගොබේ. අපි පොඩි කාලේ ඉස්සර දැන් සීයා මේ ඇස් පේන්නේ නැති කාලේ අපි චූටි කාලේ එයාලා මේ මුළු වත්තේම අක්කර තුනක්ම වගා කරපගෙන කරේ රටකජුත් හදලා තිබුණා පොඩි කාලේ. ඒ වුණාට ඉතින් ඒ කාලේ දන්නේ නැහනේ ලොකුවට කොහොමද ගෙරෙන්නේ කියලා. මේ තියෙන අල් මේ පෙන්. පෙන්න පෙක. මේ තියෙන මේ තියෙන මේ තමයි මලෙන් එන මේ ගොබේ. මේක කෙලින්ම ඔහොම පසටම බහිනවා. එහෙමද? ඇහැලා ඒකෙන් තමයි රටකජු ඇටේ හැදෙන්නේ මේ තියෙන්නේ. ඔව් නේද? මේක දැන් මෙහෙම පස්සලටම යනවා. සමහර අය මේ ගස් තලනව නේද? තලනවා. ඒ කියන්නේ ඕක මෙව්ව වෙනකොට පසට ලං කරන්න ඕන. ඕකෙන් තමයි මේ රටකජු ඇටේ හැදෙන්නේ. ඒ කොහොමත් ඉතින් අර උඩටම හැදෙන මලෙන් වැඩක් නැහැ නේද? උඩ හැදෙන එක වැඩන්නේ. ඒතර අර මේ යට තියෙන මල් මෝරලා මේ වුණාමනේ මේ උඩ තියෙන මල හැදෙන්නේ. උඩ හැදෙන එකන් හිටියොත් එම් පල්ලෙහ එව්ව මේ දිරනවා රටකජු. ඔව්. උඩ මල් වල කජු හැදෙන එක හිටියොත් යට කජු මෝරනවා. ඒක තමයි අර මේ පුහු කජු තියෙන්නේ පොඩි ගෙඩි. ඔය උඩ මල් වල ඒවා තමයිනේ. කමන්නේ දැන් ගොවිතැන ගැන ඔක්කොම දැන් ඉගෙන ගන්න පුළුවන් නේ එක එක කාලෙට එක එක වගා කරනකොට. යන්ද? යා. ඔය ටික හිමීට දාගමු. ඒක උදේට දාමු. හා. වතුර බෝතලේ අරන් එන්න. කොහෙද? Ja. මොකක්ද අපි අලුත් වැඩේ? වීඩියෝ දාන්න පැලක් ගන්නවනේ. වීඩියෝ දාන්න නෙමෙයි. දැන් අපි මේ කජු වගාව කජුව ලස්සන ගත්තන් පස්සේ දැන් ආයෙ දිගටම අපි මේකේ වගා කරනවනේ. ඊළඟට දැන් කජු වලින් පස්සේ අපි කුඹුර කරනවනේ වීහිනවනේ මේකේ. එතකොට ඉතින් හැම වෙලේම ගෙදර යන්න එන්න බෑනේ. ඒක නිසා අපිට ලේසි වෙන්න දැන් කොහොමත් කුඹුර දානකොට නම් ඔයාට ඉන්න වෙයි රකින්න වත්තේ. එතකොට නෑ ඉන්නේ. ඔව් රකින්න වෙනවනේ ඉතින් එතකොට. ඒක නිසා අපි දැන් ලෑස්ති වෙන්නේ හේනට පැලක් හදන්න. ඊයේ අපි චුට්ටක් ඒකේ වැඩ පටන් ගත්තා. නැත්තම් ඉතින් හැම වෙලේම ගෙදර දුවන්න බෑ වතුර ගේන්නයි තේ හදන්නයි. මෙන්න මෙතන අපි පොඩි පැලක් හදන්න යන්නේ. මේක අනික් කණුව හම්බුණා. අර තියෙන්නේ? අරක නෙමෙයි. එහෙනම් ඒක කොට වැඩි නෙවෙයි අතන තියෙන හොඳ කණුව.
ඒකද දැන් හිටවන්නේ? ඒක හිටවනවා මෙතෙන්. අපිට මේ පැල හදන්න මේවට ලී නැති නිසා කොන්ක්‍රීට් කණු ටිකක් තමයි හිටේ. එතකොට සෑහෙන කාලේ පාවිච්චි කරන්න පුළුවන්. පුළුවන්නේ දැන් ඉතින් දිගටම ආය අපි රට යන්නේ නැහනේ. දිගටම මේ වගා වැඩත් කරන නිසා කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි අපි මේ පැල හදාගන්න හිතන් ඉන්නේ. අර කමුවත් මෙතෙන්ට ගෙනාවා. ඈ? ඔයාට නම් අල්ලන්න බැරි වෙයිද? බර වැඩි. බලමුද? බලමු නෙමෙයි ආයේ කොන්දත් එක්ක මොන හරි ඇමිට් වෙලා. දැන් ඉතින් නැහනේ කවුරු. මල්ලි යන්න කලින් අල්ල ගන්න තිබ්බේ කනුව. හරි එනවනේ ඊට පස්සේ. එහෙනම් අපි ගඩොල් ටික කැදලා දාගමුද? මේ හරියට ගඩොල් ටික ඇද්දන හරි නේද? බිත්තිය බඳින්න තෙවේ. මැටි වලින්නේ මේ හදන්නේ. කොට බිත්ති බඳින්න ඕන හදන්න ඕන. ඔව් බාග බිත්ති තිබ්බනම් ඇති. ආච්චි පොල් කපනවා. පොල් කපනවා? දැන් වත්තට එන්න අමාරුයි යාර ටිකක් නේද? වෙනදට නම් හැම වෙලේම එනවනේ වත්තට. නිදි කුඹනේ තියෙන්නේ. ඒ ටිකත් අර එහෙට ඇදලම දැම්මම ලේසි අපිට. වරිච්චි බඳින්න ඕනේ නේද? වරිච්චි බඳලා මට කියන්නේ. හරි නම් හරිනේ. ගඩොල් නම් තියෙනවා ආච්චි කපලා පුච්චපු ගඩොල් වර්ගයක් තියෙනවානේ පල්ලෙහා. අදින්න ඕනේ ඉතින්. ගඩොල් ගෙඩි කොහොමද කීයක්?
400ක් නේද? අදින්න ගියාම එපා වෙනවනේ. බලමු මැටිම ගහමු. ඔන්න ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මගේ පුංචි මැහුම් කාමරේ. තාම මම ඉන්න ගෙදරම ඒක කාමරයක් අස් කරලා තමයි දැනට හදලා තියෙන්නේ. මැෂින් දෙකක් දාගෙන චූටියට තමයි පටන් ගත්තා විතරයි. ඉතින් උදේ මම වැඩට ඉවර කරලා ඇඳුමක් එහෙම මාරු කරගෙන දැන් මේ ආවේ මගේ මැහුම් කාමරේට. මම මේ කාමරෙට එනකොට හරි පිළිවෙලට තමයි එන්නේ. මේ අවශ්‍ය එකක් දාලා ඇඳුම මාරු කරගෙන ලස්සනට එනවා. ඉතින් මේ තියෙන්නේ අද කියන්නේ මගෙන් ඉල්ලලා තිබුණා මෙන්න මේ වගේ චූටි කලිසම් 10ක් ඉල්ලලා තිබුණා කුරුණෑගලට. ඉතින් ඒ ඕඩර් එක ලෑස්ති කරන්න තමයි හදන්නේ. මේක දැන් අද කුරියරයකට දාන්න ඕනේ. ඉතින් මම දැන් මේ ඒක ලෑස්ති කරන ගමන් ඉන්නේ. ඉතින් මේ වගේ පොඩි ඕඩර් එනකොට පුදුම සතුටක් දැනෙන්නේ. ඔයාලා දන්නවනේ ඉතින් මම මැලේසියාවේ ඉන්න කාලේ ඉඳලම හරි ආසාවෙන් තමයි මේ මහාන එක කරේ කියලා. ඉතින් දැන් මම ඊයේ රෑම මම මේ ටික මැහුවා. මහලා ඉවරලා එතකොට මට ලේසියිනේ. වීඩියෝ ගේන්නත් දැන් ඉතින් ඉස්සර වගේ හැම වෙලේම වීඩියෝ දාන්නත් බෑ. පුළුවන් හැම වෙලේකම ඔයාලට වීඩියෝ අරගෙන එනවා. ඉතින් ඔන්න ඒ ඇඳුම් ටික නම් මහලා ඉවරයි. ටික දැන් බෑග් එකට දාලා දැන් ඉතින් මේක යවන්න තියෙන්නේ යාළුවා. ඉතින් ඊට පස්සේ මම දැන් මේ තියෙන්නේ මම මහාන ඇඳුම්. මම දැන් ටී-ෂර්ට් තමයි වහන්නේ. ඉතින් ඕන සයිස් එකකින් ප්ලේන් ටී-ෂර්ට් තමයි ගොඩක්ම වහන්නේ. ඒ වගේනත් ඉතින් පොඩි ඕඩර් එනවා. ඕඩර් වලට මහනවා. මේ තියෙන්නේ ඉතින් දැනට මේ වැඩ තමයි කරගෙන යන්නේ. ඊට අමතරව ගවුනුත් මහනවා. ඕන ඇඳුමක් මහන. ඉතින් මම මේ අඳන් ඉන්න ඇඳුමත් මම මහපු එකක්. එතකොට මේ තියෙන්නේ මේ ඕඩර්ස් වලට මහන ඒවා මේ ඉල්ලන ඇඳුම් කට්ටිය. ඉතින් ඔන්න ওই විදිහට තමයි දැන් මගේ සාමාන්‍ය දවස් ගෙවිලා යන්නේ. වැඩිපුරම ඉන්නේ මෙන්න මේ කාමරය ඇතුළේ තමයි ඉන්නේ. මේ ඉතින් ඔන්න ඔයාලටත් පුළුවන් ගීති ෆැෂන් මගේ පේජ් එක ෆලෝ කරලා ඔයාලා කැමති මොන හරි ඇඳුමක් තියෙනවා නම් අපිට ඕඩර් එකක් දාගන්න. ඉතින් ඔයාලගෙන් ඉල්ලනවා ගීති ෆැෂන් මගේ පේජ් එක ෆලෝ කරලා තියාගන්න කියලා. ඔන්න ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් ඉල්ලුවානේ මගෙන් අර මම කලින් වීඩියෝ වල කිව්වනේ මම දැන් පොඩියට මගේ මැහුම් බිස්නස් එක පටන් ගත්තා කියන එකට ඒකේ වීඩියෝ එකත් අරගෙන එන්න කියලා. ඉතින් එන්න ඒ නිසා තමයි චූටි වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් මේ තියෙන්නේ මගේ පුංචි කාමරේ. මේක ඇතුලේ තමයි මම මේ වැඩ ටික දැනට කරගෙන යන්නේ. ඉතින් ඔය තමයි ඉතින් විස්තර දැන් මේ දවස්වල. ඉතින් ආච්චියා මගේ සීයාගේ වැඩත් එක්ක චුට්ටක් ඉතින් මේවා කරගෙන යන්න අමාරුයි. ඒ වුණාට ඉතින් අමාරුවෙන් හරි පුළුවන් විදිහට කරගෙන යනවා. එහෙනම් ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් ඉක්මනට එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. අදට ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම.